අයුබෝවන් අද අපි කතා කරමු Google I/O 2025 එකේදී අර එලි දැක්කුණු AI ගැන අලුත්ම දේවල් ටිකක් ගැඹුරට බලන්න යන්නේ. ඔව් Google එකෙන් මේකට කියන්නේ Gemini යුගය කියලානේ. ඒක තමයි. ඉතින් මේ රිසර්ච් පේපර් වලින් ඉදිනදා ජීවිතේට එන අලුත් දේවල් මොනවද කියලා බලමු නේද? බලමු. Google keynote එකේ හැටියට නම් මේක AI වල ලොකුම පිම්මක් වගේ. ඔව්. අපි කතා කරමු අර Gemini AI models කොහොමද දියුණු වෙන්නේ? search වලට Gemini app එකට එම AI එන්නේ කොහමද? හරි. අලුත් creative tools, Android XR මේ ඔක්කොම ගැන. නියමයි. එහෙනම් පටන් ගමු අර Gemini AI models වල වේගවත් දියුණු වෙන්න. Gemini 2.5 Pro ගැන ලොකු කතාවක් යනෝ නේද? අනිවාර්යෙන්. Gemini 2.5 Pro එක දැනටමත් coding වගේ දේවල් වල. ඉස්සරහින්ම ඉන්නේ. අර එලෝ ලකුණු කියන්නේ AI වල දක්ෂතාව මනින විදියක් නේ. ඒකේ ලකුණු 300කටත් වඩා වැඩි වෙලා තියෙනවා අර කලින් Gemini Pro එකට වඩා. 300කටත් වඩා. ඔව්. ඒ කියන්නේ තර්ක කිරීමේ හැකියාව, ප්‍රශ්න විසඳන එක, ඒ ඔක්කොම කොච්චර දියුණු වෙලාද කියලා හිතා ගන්න පුළුවන්. අනික 2.5 ෆ්ලෑෂ් කියලා තව එකක් තියෙනවා. ඒක හරිම වේගවත්, efficient. ඒ කියන්නේ දැන් තවත් අමාරු වැඩ AI එකට කාණ්ඩ පුළුවන් වෙනවා කියන එකනේ. අර Pokemon Glue game එක play කළා කියන එකත්. ඔව් ඒකත් එක උදාහරණයක්. ඒකට නේද මේක කොච්චර ඉක්මනට පැතිරෙනවද කියලා. ඒක AI එකේ හැකියාවන් ගැන හොඳට පෙන්නනවා. පැතිරෙන එක ගත්තොත් අර token processing, ඒ කියන්නේ AI එකට handle කරන්න පුරුවන් data ගාන අවුරුද්දක් ඇතුළත 5000 ගුණයකින් වැඩි වෙලා. 50 ගුණයකින් ඒක නම් ලොකු වැඩිවීමක්. ඔව් ලොකු වැඩිවීමක්. ඩෙවලොපර්ස්ලා මිලියන 7කට වැඩි දැන් Gemini API පාවිච්චි කරනවා. මිලියන 7ක්. ඔව්. ඒක 5 ගුණයක වර්ධනයක්. Gemini app එක මාසකට මිලියන 400ක් විතර active usersලා ඉන්නවා. 400ක්. ඒ කියන්නේ හිතා ගන්න පුරුවන් කොච්චර පිරිසක් දැනටමත් මේවා එක්ක වැඩ කරනවද කියලා. අනිවාර්යෙන් search වල AI overviews කියන feature එකත් බිලියන 1.5 කට විතර ලැබිලා තියෙනවා. මේ හැමදේම දුවවන්න ලොකු infrastructure එකක් ඕන ඇති නේද? ඔව්. Google ගේ අර 7th gen TPU, ඒ කියන්නේ AI වැඩවලටම හදපු chip එක. Ironwood කියලාත් කියනවා. ඒක 10 ගුණයක් විතර වේගවත්ලු කලින් එකට වඩා. 10 ගුණයක්. හරි. එතකොට මේ research කොහොමද product වෙන්නේ? මට මතකයි අර project Starline කියලා තිබ්බ නේද? 3D calls. ඒක තමයි දැන් Google Beam වෙලා තියෙන්නේ. HP එක එකතු වෙලා එන 3D video call system එක. හරි. ඒ වගේම Google Meet වලට real time භාෂා පරිවර්තනය එනවා. දැනට ඉංග්‍රීසි ස්පඤ්ඤාලි අතර තමයි. ඉස්සරහට තව ඒවි නේද? ඔව්. තව භාෂා එකතු කරයි කිව්වා. අර Project Astra, ඒ කියන්නේ ලෝකේ තේරුම් ගන්න AI assistant, ඒක දැන් Gemini Live නේද? ඔව් Gemini Live. ඒක Android වලට iOS වලටත් එනවා කිව්වා. ඒක අර විහිළු වීඩියෝ එකක් තිබ්බේ කසල ට්‍රක් එක ගැන අහන. ඒකින් පෙන්වන්නේ කැමරාවෙන් දකින දේවල්, ස්ක්‍රීන් එකේ තියෙන දේවල් තේරුම් ගන්න AI එකට පුළුවන් කියන එක. ඒ කියන්නේ අනාගතයේදී ෆෝන් එක දිහා බලන් ඉන්නවට වඩා බටපීටාව එක වැඩ කරයි වගේ නේද AI? ඒක තමයි අයිඩියා එක. ඊළඟට Project Manina. ඒක AI agent කෙනෙක්. Agent. ඔව් ඒ කියන්නේ වෙබ්සයිට් එක step by step වැඩ කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ ගයක් හොයනවා කියලා. ඒ වගේ සංකීර්ණ වැඩක් වුණත් AI එකට බාර දෙන්න පුළුවන්. ඊටුකට ඒක Gemini API, Chrome, Search, Gemini app මේ හැම එකටම එනවද? ඔව් එහෙම තමයි සැලැස්ම. personal context කියලාත් එකක් තිබ්බා. ඒ මොකක්ද? ඒකෙන් වෙන්නේ අපි Google Apps වල තියෙන data ඇත්තටම අපි අවසර දුන්නොත් විතරයි. හරි. permission නැතුලා. ඔව්. ඒ data අරගෙන අපිටම හරියන personal උත්තර දෙන්න AI එකට පුළුවන් වෙනවා. Gmail වල personalized smart replies වගේ. ඒ කියන්නේ අපි ලියන විදිහටම AI එක reply හදලා දෙන එක. හරියටම හරි. AI සහායකයා තවත් අපිටම විශේෂ වෙනවා. මේවයින් පේන්නේ research කොච්චර ඉක්මනට product වෙනවද කියලා. search ගැන කිව්වොත් AI mode. ඒක සර්ච් කරන විදිහම වෙනස් කරනවා වගේ. ඔව්. ඒක සම්පූර්ණ අලුත් එක්ස්පීරියන්ස් එකක්. Gemini 2.5 එකෙන් තමයි power වෙන්නේ. ඒ නිසා දිග සංකීර්ණ ප්‍රශ්න අහන්න පුළුවන්. query fan out කියලා ටෙක්නික් එකක් තියෙනවා. ඒ කියන්නේ එක ප්‍රශ්නයක් පොඩි ප්‍රශ්න ගොඩකට කඩලා ගොඩක් තැන් වලින් information හොයනවා deep web search වගේ. ගැඹුරටම හොයනවා කියන එකනේ. තව මොනවද search වලට එන අලුත් features? personal context හැම search වලටත් එනවද? ඔව්.
පර්සනල් කොන්ටෙක්ස්ට් සර්ච් වලටත් එනවා. ඊට අමතරව ඩීප් සර්ච් කියලා එකක් එනවා. එක්ස්පර්ට් ලෙවල් රිපෝට්ස් ගන්න. වාර්තා. සංකීර්ණ ඩාටා, දැන් ස්පෝර්ට්ස් ස්කෝර්ස්, ෆයිනෑන්ෂල් ඩාටා වගේ දේවල් ඇනලයිස් කරන්නත් පුළුවන් වෙනවා. නියමයි. ඒජන්ටික් හැකියාවන් එක්ක ටිකට් බුක් කරනවා වගේ වැඩත් ඉස්සරහට කරන්න පුළුවන් වේලු. ඒ සර්ච් ලයිව් කියන්නේ අර කැමරාවෙන් දකින්න දෙයට රියල් ටයිම් උත්තර දෙන එකද? ඒක තමයි. රියල් ටයිම් ඉන්ටරැක්ෂන්. shopping පැත්තනොත් visual shopping, virtual try on ඒ කියන්නේ ඇඳුම් වගේ දේවල් ඇඳලා බලන්න පුළුවන්. agentic checkout. ඒ කියන්නේ AI එක හරහාම බඩු ගන්න එක. ඒ වගේ දේවලුත් එනවා. හරිම ඉන්ටරෙස්ටිං. දැන් අර නිර්මාණශීලී පැත්තට ගියොත් Imagen 4, VO3 ඒව image video generation නේද? Imagen 4 එකකින් high quality වේගවත් images හදන්න පුළුවන්. VO3 එකේ විශේෂත්වය තමයි native audio එක්කම වීඩියෝ හදන එක. native audio ඒ කියන්නේ හදන වීඩියෝ එකට ගැලපෙන සද්දෙකුත් AI එකම හදනවා. මේ දෙකම Gemini app එකටත් එනවා. Gemini app එකේ Canvas කියලා අලුත් co-creation space එකකුත් තියෙනවා. ලියන දේවල් report, web page, podcast වලට උනත් හරවන්න පුළුවන්. Flow කියලාත් එකක් කිව්වා. Flow කියන්නේ VO, Imagen, Gemini ඔක්කොම එකතු කරලා හදපු AI cinema creation tool එකක් වගේ. සිනමා නිර්මාණ වලටත් AI ඒ වගේ තමයි පේන්නේ. මේ creative tools එක්කම XR ගැලත් කියන්න ඕනේ. XR ඒ කියන්නේ අර headsets, glasses එහෙම. Gemini යුගයේ XR platform එක Samsung එක්ක Project Mohan කියලා එකක් කරනවා. Gentle Monster, Warby Parker එක්කත් glasses හදනවා. එතකොට ඒ කන්නඩි වලින් live translation, navigation වගේ දේවල් කරන්න පුළුවන් වේවි? අන්න ඒ වගේ දේවල් තමයි බලාපොරොත්තුව. Physical world එකත් එක්ක AI interact කරන විදිහ තව level එකකට ගෙනියනවා. එතකොට මේ Google I/O 25 එකෙන් අපිට පේන ලොකුම චිත්‍රය තමයි AI කොච්චර වේගෙන් දියුණු වෙලා අපේ search එකට, communication එකට, creativity එකට අන්තිමට අපි ඇත්ත ලෝකෙ එක්ක interact කරන විදිහටත් XR වලින් එකතු වෙනවද කියන එක නේද? හරියටම. Google එකේ vision එක වෙලා තියෙන්නේ අර world models. ඒ කියන්නේ ලෝකයේ තේරුම් ගන්න පුළුවන් AI සහ universal AI assistant. මේවා reality එකක් කරන එක. ඒක ගැන හිතන්න දෙයක් තමයි